වැඩ මතක් වෙන එක තමයි ලොකුම අවුල. ඒක කෙලින්ම ඔයා නීතියක් දාගන්න හිතන්නේ නැහැ. මොකද වැඩ ගොඩ ගැහුනේ ඇයි? වැඩ කරේ නැති හින්දා. වැඩ හරියට කරා නම් වැඩ ගොඩ ගැහෙන්නේ නැහනේ. ඒතර අපිට වැඩ ගොඩ ගැහෙන්නේ වැඩ නොකරපු හින්දා. ඉස්සරහට ඔයා ආයේ වැඩ ගොඩ ගහගන්නේ නැහැ. හැම සතියෙම වැඩේ හරියටම ඉවර කරගන්නවා. හරිද? කිසිම සතියක අලුතෙන් කිසිම දෙයක් වැඩ ගොඩ ගහගන්නේ නැහැ. මෙතෙක් ගොඩ ගැහිච්ච ටික මාසයක් හෝ දෙකක් හරි ඇතුළත ඉවර කරනවා හිමින් සීරුවේ. කලබලයක් නැහැ. පුළුවන් තරම් වේගෙන් ඉවර කරනවා මාසයක් හරි දෙකක් හරි අරගෙන. ඒ කොච්චර වැඩ ගොඩ ගහලා තිබ්බත් අලුතෙන් කිසිම වැඩක් ගොඩ ගහගන්න බෑ. පාඩම් කරන් යද්දි තියෙන උවමනාව තියෙන උන්ටන නරකම දේ තමයි ගොඩ ගැහිච්ච වැඩ මතක් වෙලා කලකිරෙනවා. ඔයා නීතියක් දාගන්න එහෙම ගොඩ ගැහිච්ච වැඩ මතක් වෙලා කලකිරුණොත් වෙන්නේ දැන් කර කර ඉන්න වැඩෙත් කරන්න බැරි වෙන එක. එහෙම වුණොත් තවත් වැඩ ගොඩ ගැහෙන එක වෙන්නේ. අර රැෂනලි හිතන්න, බුද්ධිමත්ව හිතන්න, ඉමෝෂනලි හිතන්න එපා. බුද්ධිමත් විදියට හිතන්න. වැඩ ගොඩ ගැහිච්ච එක හිතන්න ගියොත් දැන් වැඩ කරන එකත් නැවතිලා තවත් වැඩ ගොඩ ගැහෙනවා. එහෙම වුණොත් තවත් ඔයා ඔය ආගාදෙටමයි වැටෙන්නේ. ඒ නිසා ගොනෙක් වෙන්නේ නැතුව ඒක හිතන්නේ නැහැ. හිතන්නේම නැහැ. කොච්චර ගොඩ ගැහිච්චව මතක් වුණත් විනාඩියක් ඇතුළත ඒක ඔළුවෙන් අයින් වෙලා ගිහිල්ලා දැන් මේ කරන වැඩේ ඉවර කරලා ඉන්නවා කියන එකට යන්න ඕන. හරිද? ඒතර ගොඩ ගැහිච්ච වැඩ ටික ටික කරන විදිහට මම එන්නම්. දැනට අර ගොඩ ගැහිච්ච වැඩ තමන්ගේ වැඩවලට බාධාවක් කරගන්න නැති වෙන්න කෙලින්ම කන්ඩිෂන්ස් ටිකක් තමන්ට දාගන්න. ඒවා ලියලා තියාගන්න මේ අඩුපාඩු මම කරන්නේ නැහැ කියන එක. හරි. මෙච්චරකල් වැඩ උනේ නැත්තේ ඇයි කියන අඩුපාඩු ලිස්ට් එකක් ලියන්න. ඒ එකින් එක හරි ගස්සන්න. හැම මාසෙම අන්තිමේට ආයේ ඒ ලිස්ට් එක චෙක් කරලා බලන්න තාම මොනවද ඉතුරු කියලා. ඒවා ඒ ඉතුරු ඔක්කොම අයින් කරලා දාන්න. අලුතෙන් මොනවා හරි ඇවිල්ලාද බලන්න. ඒවා අයින් කරන්න. එහෙම අර තමන්ව වෙන ඇනලයිස් කරගෙන යන්න ඕනේ මේක. හරි.